මගැන මෝඩි ඉතින් මේ තමා මගේ ශෑන්ලගවටන දෙවැනි හාඩ් කෝර් සීරියස් එක. ඉතින් මේකෙති මං ඔකොල්ලන්ට පෙන්න්න මගේ හයිලයිට්ස් ටික විතරයි වගේම ඔය මේක මැරෙන්නේ හැරි මේක වැටන්නේ කවදාත් මැරෙන්නේ මේකෙදි ගොඩක් දේවල් වෙනස්සෙන්නත් පුළුවන්. ඔකොල්ල හිතන්ම කලින්කේ මැරණ කියන්නේ පිස්සුද බං කලින් එකේ වැරුන්නේ මේ ඒත් එක වැඩිය සාර්ථකන හින්දා මං කලින්කිවගේ මේ තියන්නේ මයින්ක්‍රෆ්ට් වල්ඩ එක මුලින්ම මේ විදියට ගහක් කබා ගත්තා ඉන් පස්සේ ස්ටික් ටිකක් හදාගත්තා ඒකෙන් පස්සේ අප ක්‍රාෆ්ට් ටේබල් එකක් හදාගෙන ඒකින් අපේ වර්ල්ඩ් එකේ පළවෙනි පිකැක්ස් එකක් හදාගත්තා. ඉන් පස්සේ ට්විස්ට් දාලා ස්ටෝන් ටිකුත් මයින් කරගත්තා. මේ විදිහට මේ සේරම දේවල් ටික කරලා අපේ අනාගත කෑම අවශ්‍යතාවය සඳහා හරක් දෙතුන් දෙනෙක් මරාගත්තා. ඒ පව් වැඩ කරගෙනින් පස්සේ කෝල් ටිකක් මයින් කරගත්තා. ඒකරලා කොප දෙකුත් මයින් කරගත්තා. ටෝජුත් හදාගත්තා. එන්දස් සඳහා බැටළුවකුත් මරාගත්තා. ඒකරලා චූටි කේව් එකකට ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒක හිතුවට වඩා නම් ලොකුයි. හැබැයි ඒක හිටියේ ඇට කට්ටකුයි තව චූටි ස්පයිඩර්මෑන් කෙනෙකුයි විතරයි. ඇටකට්ට නම් මාව දැක්කා. හැබැයි ඒකෙන් බේරලා ඇති අපේ ස්පයිඩර්මෑනුත් මාව දැක්කා. ඒකෙන් එළියට ආපු ගමන අපේ පළවෙනි මෝස්ට්ව කිල් කරලා ඇචීව්මන්ට් එක ගත්තා. පොඩි නින්දකුත් දැම්මා. දැන් වට්ටාවකුත් මයින් කරගෙන අපේ ගමනේ යන්න තීරණය කරා. හිතුවටත් වඩා ඉක්මනට විලේජ් එකකුත් හම්බුණා. මෙච්චර ඉක්මනට හම්බෙයි නම් කියලා හිතුවේ නෑ. ඒකට ලයික් ඒ විලේජර්ස්ලා දෙන්නෙකුත් හිර කරගන්න තීරණය කරා. ඊට පස්සේ විලේජ් එක ලූට් කරලා හිටියා. සෙට් එකක් පිටින් ඉන්න කාමරයකට අගුළු දැම්මා. ඒක රමුතු ගෙදරක් ඇතුළේ මේ අර ලෙදර් රාමස් කට්ටියනේ. ඕකේ.
ඒ කරලා ළඟ තියෙන කේවකට ගියා. හැබැයි භාගය යන්න හම්බුනේ. ආපහු හැරලා එන්න තීරණය කළා. අඩෝ පුටා හෙල්ත් එක. කොහෙදෝ අස්සකරින් ගලා එකින් ගමට එන සේනාවක් කරන් ගිහිල්ලා ඒ සේනාව තනියම අයින්කලම් අයියට විසින්න කියලා මම පැත්තකට ගියා. ඒත් පස්සේ තමයි මතක් වුණේ අයින්ගොලම්ලා ක්‍රීපර්ස් වලට ගහන්නේ නේද කියලා. පස්සේ උගෙන් බේරෙන්න එහෙන අස්සක දීලා කම්පියුටර් තිරුණා. ඒ කරලා ඌ ගියාද කියලා බලන්න අම්මට කිව්වා තව ඉන්න ඕනි බං ඵලයන් කොහෙන්ද? අරුව දන්නේ මම යනවා. ඒ කරලා හිංසකෙක්ගේ ගෙදරක් අල්ලගත්තා. උගේ ඇඳවල දෙකත් එතන තියෙද්දි මගේ ඇඳේ මැද්දේ දාගත්තා. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමගන්න අදට ඔච්චරයි උනේ. ඔයගොල්ලන්ට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අද ඉරගින් එන්නම්. බයි.